ඉතින් ඔන්න ඉතින් අලුත් වීඩියෝවක් කරනවා. ගේමින් මදු වයිඩි channel එකෙන් ගෙන වීඩියෝ තුන්වෙනි එක. ඉතින් මේ දවස් ටිකේ වැඩත් එක්ක මේ ශකමුන් වෙලා හිටියේ හන්දා වීඩියෝ ගේන්න බැරි වුණා. හරිද? ඊට පස්සේ මම ආයෙ අලුතෙන් ගෙනාවේ වීඩියෝ එකක්. ගන්න ඕනේ ආයෙ ඉඳලා තමයි වීඩියෝ ගේන්න වෙන්නේ. ඉතින් අද සාමාන්‍යයෙන් වීඩියෝ කියන්නේ ඔප්ටිමයිස් එකක් ගැන තමයි කියන්න ආවේ. හරිද? සාමාන්‍යයෙන් මේකින් නම් මගේ ස්පේස් සාමාන්‍යයෙන් ගානක් ගියා. හරිද? සාමාන්‍යයෙන් PC එකේ ඉතින් මගේ ස්පේස් ගියේ 60 70 ඒ ගණන් සාමාන්‍යයෙන්. ඊට පස්සේ මැච් එකට ගියන් 100ක 120 200 ගණන් යන්න පටන් ගත්තා. ඊට පස්සේ ඇස්ට්‍රෝ ගන්න ඇති වුණා. ඇස්ට්‍රෝගෙන් තමයි හදාගත්ත PC එක. හදාගත්ත කියන්නේ ඩිස්කෝඩ් සර්වර් එකේ තියෙනවා මේ පොඩි දේවල් ටික එඩිට් කරන් තමයි හදාගත්තේ. හරිද? ඔයාලා කරන්න ඕන මුලින්ම බ්‍රවුසර් එකට ගිහිල්ලා ඩිස්කෝඩ් යන්න. හරිද? ඩිස්කෝඩ් ගිහිල්ලා ඊට පස්සේ ඇස්ට්‍රෝගේ මේ තියෙනවා ඔප්ටිමයිස් කියලා මේ ඩිස්කෝඩ් එක මේ ඔයාලා ගන්න ඇස්ට්‍රෝ ඔප්ටිමයිස් ෆ්‍රී ඔප්ටිමයිස් එක ගහලා යන්න ඔයාලා ගෙලින්ම YouTube එකට ගිහලා ගහලා නම් සර්ච් කරලා මේ ගිහලා වීඩියෝ එකක් බලලා ඩිස්කෝඩ් ලින්ක් එකෙන් ඇවිල්ලා ඩිස්කෝඩ් එකට මේ ජොයින් වෙන්න. හරිද? මම දන්න දෙන මිනිහාගේ දැනට ඉන්නවා ෆලෝවර්ස්ලා. ඒ කියන්නේ ඩිස්කෝඩ් එකේ 11,000 ගණන්ද. ඉතින් මෙතන තියෙනවා PC මෙතන දාන්න සාමාන්‍ය යාගේ මේ කී ටික හැම මේ කී ටික හැම බග් එක සාමාන්‍ය ඔයාලා මේ ඩවුන්ලෝඩ් කරලා බලන්න. ඊට පස්සේ එමුලේටර් තියෙනවා. හරිද? MSI තියෙනවා. ඊට පස්සේ BlueStack 4 version තියෙනවා. තව මේ තියෙනවා කොමක් අතට BlueStack තියෙනවා, MSI තියෙනවා. ඊට පස්සේ මේක තමයි විශේෂය තමයි Table Stack. මම දන්න විදිහට ගොඩක් පරණ 4 version එකක්. Table Stack එකක් තියෙනවා. මේ තියෙන්නේ Table Stack එක. ඉතින් මිනිහට කියලා ඕනක හදා ගන්න පුළුවන්. ඉතින් මාත් හදාගත්තා. මරුද මිනිහගේ මේ ඔප්ටිමයිස් එක හොඳයි කියලා ගොඩක් කට්ටිය කිව්වා. ඒකත් එක්ක මිනිහගේ මේ ඔප්ටිමයිටේෂන් මරු. එයාට අනිවාර්යෙන් මේ කිසිම අවුලක් නැහැ. ඔයාලත් මේ try කරලා බලන්න. දැන් මේ ටික මාත් දාගෙන බලුවා. ඉතින් අවුලක් නැහැ. ඊට පස්සේ තියෙනවා free optimize කියලා. හරිද? මෙතන මේ වීඩියෝ දාලා තියෙනවා. මේකට ඔයාලා ගහලා ගන්න. මේ දාගන්න මේ රෙග්ගේකුත් තියාගන්න. මේ ඊට පස්සේ මේ දින යාගේ වීඩියෝ දාන මේක. ඊට පස්සේ මෙන්න මේ දින Table Stack 4 එක. ඊට පස්සේ තව තියෙනවා රෙග්. හරිද? ඔයාලට රෙග් ගේමක් දාගන්න නැකි. මරු තියන්නේ. මොනවද තමයි තියෙන්නේ. හරිද? ඉතින් ආයෙත් කලින් මතක් කරන්න ඕනේ. සබස්ක්‍රයිබ් කරලා යාළුවෝ ඉන්නවා. සබස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. සබස්ක්‍රයිබ් 100 ටාගට් එකට යන්න තව සාමාන්‍යයෙන් ටිකක් විතර ඕනි. ඉතින් මම හිතනවා සපෝට් එකක් දෙයි කියලා. ඉතින් මේ අතන Discord එකේ කියලා මෙන්න මේ free optimize වල තියෙන මේක. හරිද? මේක ඩවුන්ලෝඩ් කරලා වෙලා මෙන්න මේක කරනවා දෙන්න. හරිද? ඒතර එමුලේටර් එක ඇඩ් වෙනවා. මෙතෙන්ට ඇඩ් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක ES කියන්නේ. ඒතර normal optimize වෙනවා මේ හරිද? මට මේ ටික මේ ගන්න එකේම දාන්න බැරි වුණා. හරි ටික හරියයි. මෙතන අනිවාර්යෙන් මේ පෙන්නන්න ඕන. හරිද? පාඩපස්සේ ඇස්ට්‍රෝගේ මෙතන ඕකේ දීලා මේක අයින් කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාලගේ රෙග් එහෙම තියෙනවනම්
මෙතනින් එන රෙක් ටික අයින් වෙන එක. හරිද? මෙතන මේකට කියලා පාස්වර්ඩ් එක ගන්න. ඒක සේරම අර වීඩියෝ එකේ තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලා මේකට සෙටින් වලට ඇවිල්ලා ඔයාලගේ CPU එක දාගන්න. ඊට පස්සේ RAM එක දාගන්න live performance දාගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ FPS 240 දාගන්න. display quality ඔයාලගේ තියෙන ගානට දාගන්න. සාමාන්‍යයෙන් 1280 තමයි සාමාන්‍ය FPS අරන හොඳ. මගේ මොනිටර් එක අඟල් 100 නිසා මේ දාන්නේ 1920 ඊට පස්සේ මෙතන ඕපන් GL දාගෙන ඉන්න මේ ටිකේ ඊට පස්සේ ආයේ ඔයාලා මේක ඔෆ් කරලා ගන්නවනේ. මේ ඔයාලා සාමාන්‍යයෙන් ෆෝන් එකට දාගන්න Samsung Galaxy S20 Ultra වගේ එක නම් මට නම් ඉතින් හොඳයි. මේ ඔයාලට කැමති එකක් ඔයාලා දාගන්න. ඊට පස්සේ අර ටික ඇප්ලයි කරන් ඉන්න මොනේ හරිද? මේ මාස්ටර් නම්බර් එක මෙහෙම දාලා තියන්න. මේ ඔයාලා අර ටික ඇප්ලයි කරගන්න මොනේ. ඇප්ලයි කරගෙන ඊට ගේම් එකට යන්න. හරිද? වෙනෝනේ ස්පීඩ් සාමාන්‍ය කිසි ගානක් තියෙනවා. මොකක් වෙයිද දන්නේ ගේම් එකට ගිහිල්ලා ඊට පස්සේ සෙටින් මම කස්ටමර්ස් දාගෙන මේ තින්නේ ඇස්ට්‍රෝ එක. හරිද? මේවත් Discord එකේ තියෙන ඔයාලට ලේසි Discord එකෙන් ගන්න. හරිද? සාමාන්‍ය මගේ ඉස්සෙල්ලා මෙහෙම ස්පේස් ගියේ නැහැ. හරිද? මගේ සාමාන්‍ය ඉස්සෙල්ලා ස්පේස් PC version ගාපු ස්පේස් 200 ගණන් ගියා. ඊට පස්සේ normal version ගන්න ගත්තම ස්පේස් ගන්න ගත්තේ නැහැ. හරිද? මේ සාමාන්‍ය මිනිහාගේ ඔප්ටිමයිස් නම් අනිවාර්යෙන් මම subscribe කරන්න නැති කට්ටිය අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මට subscribe කරන්න අනිවාර්යෙන් subscribe අනිවාර්යෙන් try කරලා බලන්න. මේ මොකක් හරි අවුලක් හදාගෙන ගහලා හයසුකීම කත හැකි මේ ආරවිර වදින දාන්නේ අනිවාර්යයෙන්ම subscribe කරන්න නැති කට්ටිය subscribe කරන්න. මොකද අර සීන් එකේදී මට subscribe සීටකට එක ගහ ගන්න ඕන. අනිවාර්යයෙන්ම ඔයාලා මේ Discord channel එකට ගිහලා මම එන්න Discord channel එකේ link එක දාලා තියන්න. හරිද? ඔයාලා මේ බලන්න අනිවාර්යෙන්. කොල්ලගේ මේකට නම් මරු. ඒක කතාවල වැඩක් නැහැ. මේ security optimize තියෙන විදිහගේ කරේ තේරෙන්නේ තියෙනවා. හරිද? ඒක තියෙනවා emulator තියෙන මේ මේ පික් තියෙනවා. ඊට පස්සේ emulator තියෙනවා. ඊට පස්සේ pre-optimize තියෙනවා. break තියෙනවා. ඕන මොකක්ද තියෙන මිනිහගේ. හරිද? ගන්න දෙයක් අනිවාර්යයෙන්. I am the law. නම්බර එක මම දාලා තියන්න මෙයාගේ මේ optimize
වොයිස් එකම ගහනවා අනිවාර්යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ ඇස්ට්‍රෝ මල්ලිය තමයි හරිද මගේ ස්පීකර් එකක් යාළුවේ මේක OBS එක කරන්නේ නිසා මේ ඒරම හයි දාන් ගන්න පේනවා ඉතින් එයා යාළුවනේ අනිවාර්යයෙන් ඒකට සපෝට් එකක් දෙන්න අනිවාර්යයෙන් ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ආදරෙන් කියනවා යාළුවේ අදට වීඩියෝ එක සමත් කරනවා අදට